මම ඇඳන් ඉන්නෙත් නිල් පාට. මේ අයිස්ක්‍රීම් එකත් නිල් පාට. අනේ හුලන් දේවතාවනි අනේ හුලන් දේවතාවනි මට උදව් කරන්න මේ වීඩියෝ එක කරන්න හුළඟ නවත්තලා දෙන්න. අම්මට හුළඟ ගියා කොලේ. ඒක මම යනකොට තාත්තා කාලා. හුළඟ අම්මට සිරි වෙන්න. මට හිතුණා මේ දවස් ටිකේ අයිස්ක්‍රීම් රිවිව් වීඩියෝ එකක් කරන්න. ආයි බොහෝ වේවා. ඉතින් ඔන්න අද මාරම සුපිරිම සුපිරි අයිස්ක්‍රීම් සෙට් එකක් තමයි අද try කරන්න යන්නේ. මොකද මේ දවස් ටිකේ මේ දවස් ටිකේ අර එල්නිනෝ තත්ත්වෙත් එන නිසා පට්ටම රස්නියක් තියෙන්නේ. ඔයාලා නැද්ද? ඇත්තටම නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ දවස්වල ඔයාලා පැතිවලටත් මාරම රස්නියක් ඇති. මේ පැත්තට නම් ඇබිලි පිටියේ පැත්තට නම් මාරම රස්නි. ඉතින් ඒක හින්දා මම තෝරගත්තා මේ දවස් ටිකේ මේ රස්නෙත් එක්ක අයිස්ක්‍රීම් රිවිව් වීඩියෝ එකක් කරන්න. ඉතින් අද කරන්න යන්නේ සුපිරිම සුපිරි අයිස්ක්‍රීම් රිවිව් වීඩියෝ එකක්. බලමු අපි මොකක්ද අපේ පළවෙනි අයිස්ක්‍රීම් එක කියලා. ඊට කලින් subscribe කරලා bell icon click කරලා වීඩියෝ එකට like එකකුත් දාන ගමන් මේ වීඩියෝ එක බලන්න රෙඩි වෙන්න. අද දවසේ try කරන පළවෙනි අයිස්ක්‍රීම් එක try කරන්න සුපුරුදු පරිදි කලින් වීඩියෝ එක ගත්ත තැනටම ගත්තා. මොකද මේ පැත්තෙන් අවුව වැදුනන් පස්සේ මේ පැත්තට නිකන් දුමක් වගේ වදිනවා. ඒක හින්දා ඉතින් මාර අකරතැබ්බයක් වුණා මට. දැන් මම අයිස්ක්‍රීම් ටික ගන්න යන වෙලාවේ මම අයිස්ක්‍රීම් වර්ග 5ක් තිබ්බනේ. ඔයාලා thumbnail එකේ දකින්න ඇති නිකන් සුදු පාටටයි කොළ පාටටයි හුරු අයිස්ක්‍රීම් එකක්. ඒක මම යනකොට තාත්තා කාලා. මං ඉතින් මොකොත් කියන්න ගියේ නෑ පවුනේ. තාත්තනේ. කමක් නෑ. මේ අයිස්ක්‍රීම් 4න් කරනවා. ඉතින් මේක තමයි අද දවසේ try කරන පළවෙනි අයිස්ක්‍රීම් එක. මේකේ මුලින්ම ගහලා තිනවා ඩබල් චොක්ලට් අයිස්ක්‍රීම් කියලා ඉමෝ රිච් එකෙන් තියෙන. මේක මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරනවා එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. මෙන්න මේ විදිහට තමයි අයිස්ක්‍රීම් එක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අපි වැඩි කතා නැතුව මේක කඩලා බලමු. මේකේ රස කොහොමද කියලා. ඇත්තට මම මේක try කරලා නැහැ කලින්. මේකේ සුදු එක try කරලා තිබ්බට බලමු මේකේ රස කොහොමද කියලා. මම එහෙනම් මෙහෙම කඩා ගන්නවා. මේ දවස්වල මේ හුළඟ හින්දා මේ රෙද්ද උඩ යනවා නිතරම. සාමාන්‍යයෙන් හැම වීඩියෝ එකකම වගේ මේ රෙද්ද උඩ යනවනේ. ඒක හැටියක්. මේ තියෙන්නේ බඩු කොහොමද? දිලිසි මේ අවුවේ තියෙන ලස්සන. බලමු කාලා කොහොමද රස කියලා. ඇත්තටම මේ දවස්වල මේ පණ්ඩිතකමට අයිස්ක්‍රීම් රිවිව් එකක් කරනවා කියලා ගත්තට මගේ උගුර බල්ලෝ කාලා තියෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති මගේ අර සුපුරුදු මිහිරි කටහඬ ගිහිලා තියෙනවා. ඒක හින්දා මේ කටහඬින් තමයි අද වීඩියෝ කරන්න වෙන්නේ. එහෙනම් කාලා බලමු පළවෙනි අයිස්ක්‍රීම් එක. උටන් රෙබිලි. මම වැඩි චොක්ලට් අයිස්ක්‍රීම් කන්න කැමති නෑ. වැල්ල වල තමයි ආස. ඔයාලා චොක්ලට් වල කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අවුලක් නෑ. අවුලක් නෑ මේකේ වෙනත් චොක්ලට් අයිස්ක්‍රීම් වලට වැඩිය හොඳ ක්වොලිටි රහක් එනවා. ඇත්තටම මරු. මේක නම් නියමයි. ඔයාලා අරන් කාලා තියෙන දෙකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක නම් මම දිගටම කනවා. හුළඟ අම්මට සිරි වෙන්න. වෙන උඩින් යනවා. අනේ හුලන් දේවතාවනි අනේ හුලන් දේවතාවනි මට උදව් කරන්න මේ වීඩියෝ එක කරන්න හුළඟ නවත්තලා දෙන්න. එළ ඉල්ලන්න ඕන. මේකට මම දෙනවා 10න් 7ක් විතර. ඔයාලා මේකට කීයක් දෙනවද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි එනවා යමු අනිත් අයිස්ක්‍රීම් එකට. ඔන්න ගෙනාවා ඊළඟ අයිස්ක්‍රීම් එක. මේ අයිස්ක්‍රීම් එක මේට කලින් දවස්වල අලුතෙන් ආපු අයිස්ක්‍රීම් එකක්. ඔයාලා නම දන්නවා. මේකේ ගහලා තියෙන්නේ හෙවන්ලි කියලා. මං හිතන්නේ මම හරියට ඒක කියෙව්වා. ඉතින් මේකේ ෆ්ලේවර් එක ඇවිල්ලා සී සෝල්ටඩ් කැරමල් අයිස්ක්‍රීම්. ඒ කියන්නේ මේකට දාලා තියෙන්නේ මේ මුහුදු වතුර වල තියෙන ලුණු කියලා තමයි මට හැඟෙන්නේ. මේක මම කාලා නැහැ. මේකත් කාලා නැහැ. මේකත් ඔයාලත් එක්කම අලුතෙන් try කරන්න හදන අයිස්ක්‍රීම් එකක්. මෙන්න මේ විදිහට තමයි මේ අයිස්ක්‍රීම් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. නිල් පාටට හුරු පාටක් තියෙන්නේ නිල් පාට. මගේ ආසම පාට තමයි නිල් පාට කියන්නේ. අඩේ මට ඒක දැන්නේ මීටර උනේ. මගේ ආසම පාට තමයි නිල් පාට. මම ඇඳන් ඉන්නෙත් නිල් පාට. මේ අයිස්ක්‍රීම් එකත් නිල් පාට. ඒ කියන්නේ අද දවස හොඳයි. මෙන්න විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපි කඩලා බලමු මේ අයිස්ක්‍රීම් එකේ තත්ත්වය මොකද්ද කියලා. මොකද මේක ගොඩක් වෙලා තියන් ඉන්න බෑ දිය වෙනවා. මොකද අවුව රාජ්‍ය මේ පැත්තෙන් එනවනේ. ගොඩක් කට්ටිය කියලා දීවා මගේ කියවිල්ල වැඩි කියලා. කියවිල්ල මම පොඩ්ඩක් අඩු කරගෙන මේක කඩා ගන්නවා. මං හිතුවේ නිල් පාටටම ඇති කියලා. මේව ගලවන්න ගියාම තමයි එපා වෙන්නේ. හැම තැනම ගාගෙන මෙන්න තියෙනවා ඒ අයිස්ක්‍රීම් එක. මෙන්න මේ විදිහට තියෙන්නේ. අපි කාලා බලමු මොකද්ද මේ සී සෝල්ටඩ් අයිස්ක්‍රීම් කියලා කියන්නේ කියලා. අවුලක් නැහැ.
අඩේ ඒක අමුතු ටේස්ට් එකක් තියෙනවා වැනිලා තමයි වැනිලා වලට වැඩි අර නිකන් අමුතු ලුණු රහක් එනවා මේකේ පොඩි අමුතු රහක් එන්නේ කැරමල් රහයි මේ වීඩියෝ එකට කෑවට මෙහෙම කන්න ලෝබයි කොනෑටෝ විශේෂයෙන් කොහොද මේව රහ ඒවා ඔයාලත් කන්න ඔයාලා ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න මේක කාලා තියෙනවද කියලා දවසක අපි සෙට් වෙලා කමු මේකට නම් පට්ට රහයි කලින් එකට වැඩිය මේක රහයි මේකට මම දෙනවා 10 9ක් දෙනවා මේක තමයි හොඳ මේක දැනට කාපු බලමු ඉස්සරහේ වලින් මේව වෙනස් වෙන්න පුළුවන් දැනට මේක තමයි මට රහම එක බලමු කෝන් එකත් එක්ක කාලා කෝන් නම් පොළ පෙඟිලා මට හිරියකෝ සුරි සුරංගක් දන්නේ අන්න ගියා කොළ යනවා හුලඟ ඔක්කොම යනවනේ එහෙනම් අපි බලමු මොකද්ද අපේ ඊළඟ අයිස්ක්‍රීම් එක කියලා. ඉතින් ඔන්න ඊළඟට කන්න යන්නේ ඔයාලා හැමෝම දන්න මේ පහුගිය දවස් ටිකේ පට්ටටම වයිරල් ගියපු අයිස්ක්‍රීම් ජාතියක් අයිස්ක්‍රීම් ජාති දෙකක් පට්ටටම වයිරල් ගියා. ඒ එකෙන් එකක් තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා ඔයාලා හැමෝම දන්නවා වොන්ඩබා එකේ බ්ලාස්ට් එක ස්ට්‍රෝබෙරි බ්ලාස්ට් කියලා ගහලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේක මම කලින් කාලා තියෙනවා. ඒක හින්දා තමයි මම මේක ඔයාලට රිවිව් කරන්න ආවේ. මේක තියෙන්නේ නියම හැඩයකට. ඒක මම දැම්ම පෙන්නන්නේ නැහැ. දන්න කට්ටිය අටින් කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද්ද මේකේ හැඩය කියලා අපි කඩලා බලමු කොහොමද කියලා. ඒ වගේම මම දැක්ක මේ දවස් ටිකේ Instagram එකේ මේ වොන්ඩබා එකෙන් අලුත් අයිස්ක්‍රීම් දෙකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේක මේ මොනවද ප්‍රොමෝට් නෙමෙයි හොඳේ. මේ වෙලාවේ ප්‍රොමෝට් වීඩියෝ නෙමෙයි මම දැකපු එක ඔයාලට කිව්වේ. ඒකේ තිබ්බේ දොඩම් බෑයක හැඩයකුයි පැන්ඩගේ හැඩයකුයි. අරිම කියුට් පැන්ඩ කෙනෙක් හිටියේ. ඒ දෙකත් ඔයාලත් එක්ක try කරලා බලන්නයි මට ඒක තමයි හම්බුන්නේ. එතකම් මේක try කරලා බලමු. අම්මට සිරි ස්ට්‍රෝබෙරි සුවඳ. අඩේ මම මෙහෙම ඇත්තටම මෙහෙම බලලා කාලා නැහැ එකපාරට හව් ගාලා කෑවා විතරයි. බලන්නකො මේක කියුට් අප්පා. මේ බලන්න මේක තන්නි කරම ස්ට්‍රෝබෙරි කෙඩියක් හැඩයට. අර තිත්තිදුත් තියෙනවා මේ. මට හොළඟ ගියා කොලේ. අඩේ මේ බලන්න මෙන්න විදිහට තියෙන්නේ. බලමු කාලා මේක සුපිරිද කියලා. මේක සුපිරි. ඒත් ඔයාලත් එක්ක සුපිරිද කියලා බොරුවට කියන්නේ. wow මේක නම් කියන්න දෙයක් නැහැ. මේක නම් සුපිරියා. ඔයාලා මේක කාලා තියෙනවද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකට මම දෙනවා 10න් ඒත් 8ක් විතර තමයි දෙන්නේ. මේක අර ලොකුවට මම ස්ට්‍රෝබෙරි වලට කැමති පුද්ගලෙක් නෙමෙයි. ඔයාලා කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අවුලක් නැහැ මේක සුපිරි. කාලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න මේක තමයි අද දවසේ try කරන අන්තිම අයිස්ක්‍රීම් එක. මේකත් හෙවෙන්ලි බ්‍රෑන්ඩ් එකෙන් ගහන්නේ. මම කලින් කිව්වා වගේ මේක බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා කැපචිනෝ ෆ්ලේවර් එක. ඔයාලා ගොඩක් කැමති ඉන්නේ කැපචිනෝ ෆ්ලේවර් එක නැද්ද? කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා මගේ ගැම්ම ගන්න. ඔයාලා මගේ පැත්තේ නේද? කැපචිනෝ වලට කැමති කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්න. අත් උස්සලා යන්න මෙහෙම හොඳේ. හරි. ඉතින් මේක බලමු එහෙනම් කාලා කොහොමද කියලා. ඒ වගේම මෙහෙම තමයි ඔයාලට අයිස්ක්‍රීම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න හොඳයිද කියලා. මේක කලින් කාලා තියෙනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මෙහෙම කියව ගලව මේ කියව තියන් ඉන්න බෑ. මේක ඉක්මනටම දිය වෙනවා. මොකද මේව අයිස්ක්‍රීම් නේ. අප්පා දිය වෙලා. මේ දැන් ගෙනායි ෆ්‍රිජ් එකේ තියලා. හිතා ගන්නකො අවුවේ සැර. ඒකෙත් කෝන් එක පෙඟිලා. මේ හැම එකේම කෝන් එක පෙඟිලානේ. අපි ඉස්සර කාපුවල කෝන් එක පෙඟිලා තිබ්බේ නෑ මෙහෙම. මෙන්න මේ විදිහට තමයි ගැලෙවුවට පස්සේ අයිස්ක්‍රීම් එක කොනට එක ලබා මේ කොනට එක වට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපි බලමු එහෙනම් කාලා කැපචිනෝ අයිස්ක්‍රීම් එකේ තත්ත්වය මොකද්ද කියලා. wow අඩේ කලින් කාපු ඔක්කොටම වැඩිය මේක සුපිරි. අම්මා කැපචිනෝ අයිස්ක්‍රීම් එකේ ෂෝට් වීඩියෝ එකක් කරා TikTok Facebook වල මගේ මැජිකල් ෆුඩ් TikTok Facebook බලන්න ඇති. ගොඩක් කට්ටිය බලලා තිබ්බා. ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් thank you so much. ඔයාලා මේ වීඩියෝ එක බලලා නැත්නම් ආයෙමත් ගිහලා බලන්න. මේක රහයි. මේක පට්ට රහයි. යකෝ මේ වොෆල් එක පට්ට හයියයි. නිකන් හරියට නිකන් ඌරුමස් කෑල්ලක් ඇදලා ගන්නවා වගේ. ඒ මාර හයියයි මේ අර පෙඟිලානේ. ඒකයි අවුල.
මේකට දෙනවා 10න් 9ක්. මේක තමයි මට උදේ ඉඳන් කාපු ඒ වලින් සෙට්ම උනේ. මේකේ අතල්ලක් තියෙනවා. ඊමයි. සුපිරි. ඉතින් ඔන්න ඔය වගේ සුපිරි අයිස්ක්‍රීම් සෙට් එකක් තමයි අද try කරලා බැලුවේ. ඔයාලට මොකද හිතුනේ කියලා මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට අද වැඩියෙන්ම සෙට් උනේ කාපු වලින් ඉස්සෙල්ලම කෑවේ මොකද්ද? ඉස්සෙල්ලම කෑවේ චොක්ලට් එකනේ. නෑ මට පළවෙනියටම සෙට් උනේ දැන් කාපු කැපචිනෝ එක. ඒක එක. ඊට පස්සේ සෝල්ටඩ් අයිස්ක්‍රීම් එක 2. ඊට පස්සේ අර ස්ට්‍රෝබෙරි එක 3. චොක්ලට් එක 4. චොක්ලට් එක තමයි යටින්ම තියෙන්නේ. කැපචිනෝ එක තමයි ඉහළින්ම තියෙන්නේ. ඉතින් ඒකට තමයි මම ගොඩක් කැමතිනේ. ඔයාලා එතනින් මොකටද වැඩියෙන්ම කැමතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. ඒ දාන like එක මට මාර ගැම්මක්. ඒ දාන කමෙන්ට් එකකින් like එකෙන් තමයි එන්නේ. දැන් කට්ටිය කමෙන්ට් කරලා share කරලා like කරලා කියලා පොඩි ගැම්මක් එන්නේ ඒතකොට තමයි. ඊයසේ ලොරියක් යනවා. කමක් නැහැ. එහෙනම් මේ වීඩියෝ එක එහෙනම් මෙතනින් සමාප්තයි. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ජය වේවා. වාහනේ නවත්ත ගත්තා නම් යන්නකෝ. මෙතන නවත්තන් ටී ගගා බලන් ඉන්නේ. වීඩියෝ එකක් කරන්න නෑනේ අප්පා. මම හිතන්නේ අපි වීඩියෝ එක ස්ටාර්ට් කරන්න හදද්දි මොකද මුන් වාහනේ ස්ටාර්ට් කරන්නේ. ටී කී බලන් ඉන්නවා. අන්න නැවතුණා.